අපි මිනිස්සු හැටියට ජීවත් වෙන්න ඕන. මට ඇත්තටම මෙතන මේ ඇත්තටම මේ මලගෙදර දකින්නකොට මට මේ මලගෙදර කියන දේ දුකක් වුණාට මට ලොකු සතුටකුත් මෙතන ඉන්න අය දැක්කම මට ඇතිද? ඒකට හේතුවක් තියෙනවා. අද මේ අම්මේ තාත්තේ කල්පනා කරලා බලන්න මිනිස්සු අද ජීවත් වෙන්න ඕනේ මිනිස්සුය හැටියට. මිනිස්සෙකුට ආවේනික භාෂාවක් තියෙන්න පුළුවන්. ආවේනික ආගමක් දාමක් තියෙන්න පුළුවන්. ආවේනික සංස්කෘතියක් තියෙන්න පුළුවන්. නමුත් මරුණාම හැම භාෂාවම කතා කරන හැම ආගමම අදහන හැම සංස්කෘතියක්ම පිළිපදින මිනිස්සු මලගෙදරකට එනවා කියන්නේ ඒක වටිනාකම. ඒක තමයි අපේ ඇත්තම දේ. ඒක තමයි අපේ යථාර්ථය. අපි මිනිස්සු හැටියට අපි අපේ මතු පිටින් තියෙන දේවල් තියාගෙන අපිව ජාතියක් හැටියට වර්ග කරගන්නවට වඩා අපි මිනිස්සුත් එක්ක ඉපදුන මිනිස්සු එක්ක ජීවත් වෙන මිනිස්සෙක් කියලා තමයි හිතේ තියාගෙන ජීවත් වුණොත් ඇත්තට මේ අවසන් ගමනක් ආශිර්වාද මැද යන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපි අපේ ජීවිතය හදා ගන්න ඕනේ. මොකද දෙවියන් වහන්සේ නබිතුමා දේශනා කරනවා ඔබ කළ පව් සහ පින් කරන අය තරාදී ඔබේ පින් වලට වැඩිම කොටසක් අයිති වෙන්නේ ඔබේ ගතිගුණ වලට. මිනිස්සෙගේ ගතිගුණ, මිනිස්සෙගේ හැදියාවට, මිනිස්සු එක්ක කටයුතු කරන විදිහට සමහර අය ඉන්නවා බලද්දි හරිම ධාර්මිකයි. එයාලා අඳින විදිහ ධාර්මිකයි. එයාලා නිතර දෙවේලේ පල්ලියට පන්සලට කෝවිලට යනවා. බුදු පූජා පවත්වනවා, වන්දනාමාන කරනවා. හැබැයි අල්ලපු ගෙදර ඉන්න මිනිස්සයාට ඉන්න දෙන්නේ නැහැ, මරා ගන්න හදනවා. ඉතින් කොච්චර දෙවියන් වහන්සේට දෙවියන්ට බුදුන්ට කොච්චර වන්දනාමාන කළත් අල්ලපු ගෙදර ඉන්න මිනිස්සයාට අපෙන් නිදහසක් නැත්නම් ඒ ජීවිතේ වැඩක් නැහැ. ඉතින් අපි මිනිස්සු හැටියට ජීවත් වෙන්න ඕනේ. සමහර අය ඉන්නවා නිතර දෙවේලේ වඳිනවා, ගාථා කියනවා, දිව්‍ය ලෝකෙට යන්න, ස්වර්ගයට යන්න, කුසිනාරාවට යන්න ප්‍රාර්ථනා කරනවා, දෙවියන් වහන්සේගෙන් පාර ඉල්ලනවා. හැබැයි අල්ලපු ගෙදර ඉන්න මිනිස්සයාට තමන්ගේ ඉඩමින් යන්න පාරක් අඩියක් දෙන්න කැමති නැහැ. මේව අරගෙන යන්න දෙන්නේ මේව. කාටවත් මේව අරගෙන මේ බලන්න මේ හිස්සතින් යන්නේ මොනවද මේ අරගෙන අදපු ඇඳුම දාගත්ත සෙරප්පුවත් අරගෙන යනවද කියලා බලන්නකො නෑ. එතකොට මේක තමයි අපේත් ඇත්ත ජීවිතය. අපි යන්නේ නිසා ජීවත් වෙන ටික කාලේ ආදරණීය අම්මේ තාත්තේ අපි මිනිස්සු හැටියට ජීවත් වෙන්න ඕනේ. දැන් අපි බලන්න අපේ ජීවිතේ අපේ කාලේ අපිව ජාතියක් කියලා අපි ගොඩක් වෙලාවට හඳුන්වනවා ජාතිය. මොකද්ද මේ ජාතිය කියන්නේ? ඇත්තටම ජාතිය කියන්නේ මොකද? සමහර අය ජාතිය කියලා කියනවා භාෂාවට. මේ දමිළ ජාතිය, සිංහල ජාතිය, අරාබි ජාතිය. සමහර අය ජාතිය කියලා කියන්නේ ආගමට. අදහන ආගමට ජාතිය කියලා කියනවා. මුස්ලිම් ජාතිය, බෞද්ධ ජාතිය, හින්දු ජාතිය, කතෝලික ජාතිය කියලා මිනිස්සු හඳුනනවා. සමහර අය ලේත් බෙදා ගන්න හදනවනේ. මරක්කලේ, සිංහලේ, දෙමළේ තියනවා නේද?